අද චැලෙන්ජ් එක මෙන්න මේ මැජික් හාවට මේ ඉන්නේ චැලෙන්ජ් වින් කරන්න පුළුවන් හාවේ. ඔයාලා මෙච්චර දවස් ගස් කපන වීඩියෝ චැලෙන්ජ් දකින්න නැති, ලනු කපන වීඩියෝ චැලෙන්ජ් දකින්න නැති. හැබැයි ඔයගොල්ලෝ දැකපු හැමදේම ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මිනිස්සු කරන චැලෙන්ජ්. හැබැයි මේ පාර අපි කරන්නේ සතෙක්ගේ. මේ තියුණු දත් වලින් කරන්න පුළුවන් ගොඩක් වැඩ තියෙනවා. අද සම්පූර්ණ චැලෙන්ජ් එක මෙන්න මෙයාට. අද අපේ බණියට දෙන චැලෙන්ජ් පහ මොනවද කිව්වොත් විනාඩි 2ක් ඇතුළත අඩි 4ක ගස් සතු කෑල්ලක් අඟල ගානේ කපන්න ඕනේ. විනාඩි 2ක් ඇතුළත අඩි 4ක වයර් එකක් අඟල ගානේ කපන්න ඕනේ. විනාඩි 2ක් ඇතුළත සෙරෙප්පු 4ක පටි 8ක් කපන්න ඕනේ. තවත් විනාඩි 2ක් ඇතුළත අඩි 4ක ලණුවක් අඟල ගානේ කපන්න ඕනේ. අපේ අන්තිම චැලෙන්ජ් එක තමයි විනාඩියක් ඇතුළත බිස්කට් එකක් කාලි ඉවර කරන්න ඕනේ. මෙයාට මේක කරන්න පුළුවන් වෙයිද? පළවෙනි චැලෙන්ජ් එකට ඔයාලා ලෑස්තිද? ඔන්න එහෙනම් මෙයාගේ පළවෙනි චැලෙන්ජ් එක මේ අඩි 4 කෝට් අඟලෙන් අඟලට කපන්න ඕනේ. එහෙනම් ඔන්න ටයිම් එක කවුන්ට් කරනවා මචං. 1යි 2යි 3යි කපන්න. හරි. ටික ටික කපන්න. ඔය මැද්දින් අයින් විනාඩි 1යි තියෙන්නේ. ටික ටික. හරි. තව ටික. ලොකු කියලා කපන්න. සට කපන්න. ඉක්මනට. කමෝන්. කමෝන් පුතා. කමෝන්. නියමයි. ඕ ගයිස් පේනවා. නියමයි කොල්ලෝ. චැලෙන්ජ් එක වින් කරන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. ඉක්මනට කපන්න. නියමයි. අඩි 2කට වඩා ආසන්න ප්‍රමාණයක් කපලා ඉවරයි. හරි. අමාරුම හරිය තියෙන්නේ. මහතම හරිය. ගේමක් නැහැ. හරි. අඩි 2ක් ඉවරයි. ගේමක් ඇත්තෙම නැහැ. මැද්දෙන් කපන්න එපා. පොඩ කපන්න. ඔයි සට. මිහිමි. අම්මා. අමාරුම කොටස ඉන්නේ බණී. නියමයි සුපිරි වැඩක් දෙන්න කොල්ලා. චැලෙන්ජ් එක කෙලින්ම බාර අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මේ වගේ හාව එක දැකලා තියෙනවද? චැලෙන්ජ් එකක් දුන්නොත් වින් කළා මිස පස්ස බලන්නේ නැහැ. හරි අමාරුම කොටස. වෙලාව බලමු. තප්පර 42යි. ඊළඟ චැලෙන්ජ් එක තමයි මේ අඩි 4ක් වෙන ලණුව කෑලි වලට විනාඩි 2ක් ඇතුළත කපන එක. 1යි 2යි ලැස්තිද? 3යි කපන්න විනාඩි 2යි තියෙන්නේ. හරි කපන්න විනාඩි 2යි. ඉක්මනට කොල්ල. ඉක්මනට. නියමයි. කොල්ල චැලෙන්ජ් එක කිසි චැලෙන්ජ් එකක් රිජෙක්ට් කරන්නේ නැහැ. සුපිරි කොල්ල. ඉක්මනට. ඒක මාර ස්පීඩ්යක් තියෙන්නේ. මේ දත්වලට ඇඟිල්ලක් අහුනොත් අනේ මම බලන්න. අඩි 2ක ප්‍රමාණයක් ඉවරයි කපලා තියෙනවා. හරි. ලස්සනයි. ඉක්මනට වාර්තා වෙලා තියෙනවා. වාර්තා පුළුවන් මේක කරන්න. මෙයාට විනාඩි 2ක් දුන්නාට විනාඩියකට වඩා මැද්ද කපන්න එපා. ඉක්මනට. තව චුට්ටයි. ඊළඟ චැලෙන්ජ් එක තමයි අඩි 4ක වයර් එකක් විනාඩි 2ක් ඇතුළත කපන්න. මම නම් හිතනවා මෙයාට විනාඩියක්වත් යන්නේ නැහැ. 1යි 2යි ගෝ කපන්න. නියමයි. ඔය මත කන. ඉක්මනට වෙලා යනවා. සුපිරි වැඩක්. මේ අනිත් පැත්තට කඩේ අපිට පේන්නේ නැහැ. නියමයි. තව ටිකයි බොසා. ළඟින් අල්ලන්න. යා නැත්තම් මෙදින් කපනවා. යාට තීරුමක් නෑ ඇත්තට. අඟලගල කිව්වට දෙයක් ගන්නන්නේ. හරි. අසුත්තයි විනාඩියක්වත් යන්නේ නැහැ. නියමයි. කපන්න දෙයක් නැත්තම් පිස්සු වගේ. මේ වගේ හාවෙත් දැකලා තියෙනවද මේක? නෑනේ. මේක තමයි හොඳම චැලෙන්ජ් එක. මේක තමයි බණී ඔයාට තියෙන අමාරුම චැලෙන්ජ් එක. සහ චැලෙන්ජ් එක. 1යි 2යි 3යි කපන්න. හරි. ඉක්මනට කට්ටිය බලාගෙන ඉන්නවා. සුපිරි වැඩක් දෙද්දී. හරි. ඉක්මනට. නයිස්. 1යි දෙවෙනි එක
සද්දේ මේ කියන්නේ යන්නේ 1xbet ගැන. තරගයේ නරඹන අතරතුරේ ඔයාලට පුළුවන් ටීම් එකට ක්‍රීඩකයන්ගේ ලකුණු වලට පුරෝගතනය කරලා මුදල් තෑගි දිනා ගන්න. මේ පෙන්නන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා රෙජිස්ටර් වෙන ඕගොල්ලන්ට රුපියල් 70000ක් දක්වා බෝනස්, iPhone, BMW car සහ තෑගි ගොඩක් දිනා ගන්න ඔයාලට පුළුවන්. දිනන මුදල් iPay, UPay, සම්පත් විශ්ව වගේ බැංක් ට්‍රාන්ස්ෆර් වලින් ඔයාගේ අතටම ගන්න පුළුවන්. try කරලා බලන්න කැමති ඔයාලට පහළ description එකේ දාලා තියෙනවා link එක. link එකෙන් ගිහලා register වෙන්න. register වෙලා try කරලා බලන්න. ඕ නෑ හරි දෙවෙනි එක ඉක්මනට සුපිරියා කැපුවා හරි ඊළඟ එක නමයි හරි සුපිරියා ඊළඟ අපි කමු ක්‍රියාවක් දෙන්න යන්නේ ඉක්මනට කපන්න හරි චුට්ටයි කොල්ලු චුට්ටයි ඉක්මනට කොල්ල චැලෙන්ජ් එකේ ඉන්නේ පේනවනේ ආය චැලෙන්ජ් එකට බැහැලම ඉන්නේ තව ටිකයි තව ටිකයි ඉක්මනට වටේ දාරි කඩ් දෙපා වෙලාව යනවා හරි නියම හරි දැන් තමයි දෙන්නේ කොල් සුපිරිය හරි නියම අනිත් ඊළඟ එක වෙලාව යනවා ඉක්මනට කපන්න වෙලාව යනවා චැලෙන්ජ් එක පරාද වුණොත් එහෙම ලොකු ආර අවනම්බුක් වෙන්නේ මේක කපන්න මෙතෙන් ඔන්න අයිනෙන් කපන්න එපා මැද්දෙන් කපන්න ඉක්මනට කමෝන් බනි කමෝන් කොල්ලා පොබ් වෙනවා කමෝන් නියමයි කපන්න ඉක්මනට වෙලා යනවා තා චූටි වෙලාවයි ආරි නියම අපිට තියෙන්නේ තව එක චැලෙන්ජ් එකයි එයා නම් මේකට ආස වෙයි 1යි 2යි 3යි කන් හරි නියමයි ඉක්මනට කාලි ඉවරයක් කරන්න ඕනේ වෙලාව යනවා ගයිස් වෙලාව යනවා ඉක්මනට කන්න සුපිරි නියමයි හොඳට හපලා ඉක්මනට කන්න ඕනේ ඉක්මනට පරපර ගාලා ලොකුට කැලක් කන්න අන්න හරි පේනවා නේද කියන්න විතරයි ඕනේ පොර ඔන් ටයිම් වැඩේ ඉන්නේ ඉක්මනට විනාඩියයි තියෙන්නේ ගේමක් නෑ සුපිරියා ඉක්මනට හරි කමෝන් බනි කොල්ල හපන ඔක්කොම ඇතුලේ දාගෙන කමෝන් චුට්ටයි ඉවරයි කන් චුට්ටයි ඉතින් ගයිස් මෙයා මේ විදිහට තමයි අපේ චැලෙන්ජ් පහම වින් කළේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා මේ ලුක් එකේ හාවෙක් ඕගොල්ලෝ මීට කලින් දැකලා තියෙනවද? නෑ නේද? ඉතින් ඒකට හේතුව තමයි මෙයා ටිකක් වෙනස් බ්‍රීඩ් එකක්. ගොඩක් අය අපෙන් ප්‍රශ්න අහලා තිබ්බා TikTok එකේ Facebook එකේ සෑහෙන මෙයාගේ වීඩියෝස් views ගියා. ඉතින් ගොඩක් අයගේ ප්‍රශ්න වලට මම රිප්ලයි කරගන්න අමාරුයි. මෙයා American Heritage කියන ජාතියේ බ්‍රීඩ් එකක්. ඉතින් මේ බ්‍රීඩ් එක ඇත්තටම හොයාගන්න අමාරුයි. හේතුව තමයි මමත් මේ බ්‍රීඩ් එක මීට කලින් දැකලා නැහැ. ලංකාවේ කොහෙවත් ඉන්නවා. සමහරක් විට ඇති නැති වෙන්න හේතුවක් නැහැ. හැබැයි මම දැකලා නැහැ. ඒ තරමට හොයාගන්න අමාරුයි. ඉතින් කීයක් විතර වෙනවද කිව්වොත් පැටියෙක් රුපියල් 6000 7000 අතර තමයි මේ බ්‍රීඩ් එක American Heritage බ්‍රීඩ් එකෙන් ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව අහලා තිබ්බා හාව හදන්න අමාරුයිද කියලා. ඉතින් එහෙම ලොකු අමාරුවක් නැහැ. සාමාන්‍ය විදියට හදන්න පුළුවන්. හැබැයි බේට් ටික හරියට විදින්න, හරියට කෑම ටික දෙන්න. ඒ දේවල් කළොත් හාවෙක් හදන්න අමාරු නැහැ. ඊට පස්සේ ගොඩක් දෙනෙක් ඇහුවා මෙයා කන්නේ බොන්නේ මොනවද කියලා. ඇත්තටම කිව්වොත් අපිට පොඩි කාලේ උගන්වලා තියෙන දේවල් වැරදි. හාවෝ කැරට් කන්නේ නැහැ ඇත්තටම. මෙයා කන්නේ මස් මාළු. ඉතින් උදේට සමහරක් වෙලාවට ටී එකක් බොනවා. ඊට පස්සේ බිස්කට් කනවා. අපිත් එක බත් කනවා. බත් කනකොට අනිවාර්යෙන් මස් මාළු තියෙන්න ඕනේ. නැත්තම් මෙයා එච්චර කෑම කන්න කැමති නැහැ. කොළ ಜಾති එහෙම කන්නේ නැහැ. මන් දන්නේ බල්ලෙක් වෙලා ගෙදර කීමට හාවෙක් වුණාද කියලා. ඉතින් ගොඩක් අය කියනවා මෙයාට මස් මාළු ඒ ಜಾති දෙවරන්න එපා. දිරවන එක පොඩ්ඩක් අමාරුයි කියලා. ඉතින් මම මේක ડોක්ටර් කෙනෙක්ගෙන් අහුවට පස්සේ කිව්වා එයා පොඩි කාලේ ඉඳන් හුරු වෙලා තියෙන්නේ ඒ විදිහට නම් ඒ විදිහට මෙයාට කෑම දුන්නට ප්‍රශ්නයක් නැහැ කියලා. දැනට අවුරුදු 3ක් වෙනවා මෙයාට. ඉතින් චැලෙන්ජ් එකේදී මෙයා එක එක දේවල් හපලා දැම්මනේ.
ගොඩක් ඒගොල්ලෝ හිතන්න පුළුවන් මෙයා හපන දේවල් ඔය රබර් එහෙම මෙයා ගිල්නවාද කියලා. නෑ මෙයා කොයිලේවත් ගිලින්නේ නෑ. මෙයා කරන්නේ ඒවා හපලා බිම දාන එක විතරයි. ඉතින් ඒකට තමයි මේගොල්ලන්ගේ දත් එහෙම වැවෙනවා. ඉතින් දත් වැවෙනවා අර නිකන් කොණ්ඩේ වෙනවා වගේ දත් ඉක්මනට වැවෙනවා. ඒවා ගෙවා ගන්න තමයි මෙයා ඒ වගේ දේවල් කරන්නේ. ජපාන් එකේ ආතල් එකේ ඉන්න කොල්ලෙක් මේ. ඉතින් කියන දේ හරියට මාන හරි කීකරු කෙනෙක්. ඉතින් පොඩ්ඩක් ඉතින් දඟයි. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ බ්‍රීඩ් එකක් ගන්න ඕන නම් මම දන්නේ ලොකේෂන්. මොකද මම ගත්ත ප්ලේස් එකත් දැන් වහලා. ඉතින් මම දන්නේ කොහෙන්ද මේ වගේ බ්‍රීඩ් එකක් හොයාගන්න කියලා. ඇත්තටම ඉතින් අමාරුයි. ඉතින් චූටි දෙයක් කියන්න හිතුණා. ඕගොල්ලෝ දන්නවා අපේ බිස්නස් එක මොකක්ද කියලා. ඩාවින් ස්ටුඩියෝ. ඕගොල්ලන්ගේ මොකක් හරි කම්පැනි එකක් තියෙනවා නම් ඕන් බිස්නස් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ සෝෂල් මීඩියා පැත්ත තනිකර ඩිජිටල් මාකටිං අපි හැන්ඩල් කරනවා. ඒ වගේ හැන්ඩල් කරපු ගොඩක් ප්‍රොජෙක්ට්ස් අපේ තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ පේන සයිට් එකට ගියාට පස්සේ අපි කරපු ප්‍රොජෙක්ට්ස් මොනවා වගේද? මොන වගේ කම්පැනිස් එක්කද අපි වැඩ කරන්නේ කියන එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන අපේ Facebook pages ඒවැය කරපු වැඩ කොහොමද අපේ ක්ලයන්ට්ස්ලා අපිත් එක්ක එන්ගේජ් වෙන්නේ අපිත් එක්ක වැඩ කරන් යන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි ඩිසයිනින්, වීඩියෝ එඩිටින්, ඒ වගේ ඇනිමේෂන්, ඊට පස්සේ කමර්ෂල් වීඩියෝස් මේ වගේ හැමදේම අපි ඩිවෙලොප් කරනවා. ඉතින් ඉස්සරහට අපි දාන්න හිතාගෙන ඉන්නවා AI වලින් කරන වැඩ සෙට් එකක්. ඒකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ අපේ වැඩ බලා ගන්න ඕන නම් අපේ පෝර්ට්ෆෝලියෝ එක තියෙනවා. මෙන්න මේ සයිට් එකේ ඔයගොල්ලන්ට මම කලින් පෙන්නුවා. ඒකට ගිහිල්ලා බලන්න. ඒකේ ඔක්කොම වැඩ ටික තියෙනවා. ඉතින් මොකක් හරි වැඩක් තියෙනවා නම් අපි කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියවපු pages ටිකත් ඕගොල්ලෝ නිකන් බලාගෙන යන්න කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඩිසයින් කරන කෙනෙක් නම් කොහොමද කස්ටමර් කෙනෙක් හොයාගන්නේ, කස්ටමර්ත් එක්ක කොහොමද අපි එන්ගේජ් වෙලා වැඩ කරන්නේ, අපි කොහොමද සැටිස්ෆයි සර්විස් එකක් දෙන්නේ, ඔය වගේ ගොඩක් දේවල් අපි දාලා තියෙනවා. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් subscribe කරලා තියාගන්න. අපේ social media ටික තියෙනවා. follow කරලා තියාගන්න. අපි ඒවත් වෙනම ආතල්ලයක් ගන්නවා. එහෙනම් ටටා bye bye.